හරියානේ සුබ දවසක් ඔයාලා ටෙක්නික්ස් YouTube channel වල සිදෙනා පිළිගන්නවා. ඉතින් ඔයා තාම channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක කෝල් දාලා තියාගන්න. අනිවාර්යෙන් මතක් කරලා like කරන්න, comment කරන්න, ඔයාගේ අරන්ට බලන්න share කරන්න. ඉතින් වෙනදා වගේම අදත් මම ගෙනල්ලා තියෙනවා ඔයාලට සුපිරි වීඩියෝ එකක්. හරි ඉතින් යාළුවෝ ඔයා දකින්න ඇති Facebook එකේ TikTok එකේ viral වෙන AI image. ඉතින් අන්නේ AI image හදාගන්න prompt එකක් ඕන. ඉතින් prompt එකක් නැතුව අපිට බෑ AI image එකක් generate කරගන්න මේ විදිහට. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඕනම ෆොටෝ එක ප්‍රොම්ප්ට් එක ගන්න විදිහක් ගැන. ඉතින් මම කලිනුත් වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක දාලා link එක මම දාලා තියෙනවා මම description එකෙන්. ඔයා එතනින් ගිහලා බලන්න. ඉතින් මම ඒ කියලා දෙන්නේ වෙනම වෙබ්සයිට් එකකින් ගන්න විදිහක් ගැන. ඉතින් මේක අමාරු කෙනෙක් ඉන්නවනම් ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලලා මේකේ තියෙන විදිහට ඕනම ෆොටෝ එක ප්‍රොම්ප්ට් එක ගන්න. ඒ කියන්නේ AI ෆොටෝ එකක්ම වෙන්න ඕනේ නැහැ. ඔයා නිකන් හිතන්න ඕනේ නිකන් Google එකෙන් ගත්ත ෆොටෝ එකක් තියෙනවා කියලා. අන්නේ ෆොටෝ එක ප්‍රොම්ප්ට් එක ගන්න විදිහ උනත් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට Facebook එකේ TikTok එකේ දකින්න ඇති ඕන තරම් AI image generate කරපුවා තියෙනවා. ඉතින් මේ වගේ යට කමෙන්ට් වලට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට prompt එක ඉල්ලලා තියෙන ගොඩක් අය. ඉතින් සමහරක් අය ගා prompt එක තිබ්බොත් මේ prompt එක දෙනවා. සමහරක් හිටියේ හදාගත්තු කෙනා වෙන කෙනෙක් හරහා හදාන් තියෙනනේ යාට prompt එක නෑ දෙන්න ඉල්ලන කෙනාට. ඉතින් අන්න ඒක නිසා ඔයාට කායෙන්වත් prompt එක ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාම prompt එක අරගෙන කොහොමද AI image එක generate කරගන්න කියලා ඒ කියන්නේ ලෝකේ තියෙන ඕනෑම AI image එකක් හෝ වෙනත් image එකක් ගත්තොත් එහෙම ඔයාට පුළුවන් ඒ image එක prompt එක ඔයාට ගන්න. ඒ කියන්නේ කලින් මම වීඩියෝ එකක් දාලා දෙනවා. මම description එකේ දාලා තියන්නම් මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක මම කියලා දෙනවා කොහොමද prompt එක ගන්න කියලා. ඉතින් අන්නේ prompt එක ගන්න වීඩියෝ එකක් බලන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එකක් තමයි අදත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක සංකීර්ණ වගේ ඔයාලට තේරෙන්නේ නැති ගියොත් එහෙම ඉතින් ඒක නිසා මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. අද ලේසි වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක අද වීඩියෝ එක බලලා කරගන්න. ඉතින් අද මම වීඩියෝ කරන්න යන්නේ ChatGPT එක කරා. ඉතින් අද වැඩි කතාවක් අපි යන වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට හදලා පෙන්නන්න ඕන නිසා මේ වගේ Pinterest එකට ඇලි වෙලා ෆොටෝ එකක් තෝරගන්න. ෆොටෝ එකක් තෝරගෙන ඒකේ prompt එක ගන්නදී මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මම මේ විදිහට Pinterest එකට ඇලි වෙලා AI ෆොටෝ කියලා සර්ච් කරගන්නවා. ඉතින් Facebook එකේ TikTok එකේ දැක්කොත් එන්නේ නිකන් හරි ෆොටෝ එකක් ඔයාලට පුළුවන් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි නැත්නම් ෆොටෝ එක සේව් කරලා හරි තියාගෙන ඉවරලා මම මේ කරන විදිහට prompt එක ගන්න. ඉතින් දැන් මම මෙතන ෆොටෝ එකක් තෝරගන්නවා. මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා. තෝරගෙන මේක download කරන්න මගේ gallery එකට. ඉතින් හරියවල්නේ මේ ෆොටෝ එක දැන් මගේ gallery එකට save වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා ඊළඟට කරන්න ඕන ඔයා Google Chrome එකට යන්න. Chrome browser එකෙන් තමයි ඊටු වැඩි කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට මගේ Chrome browser එකට යනවා. Chrome browser එකට ගිහලා search කරනවා ChatGPT කියලා. ඉතින් දැන් මම මේ විදිහට ChatGPT එක search කරන්න මෙතන. හරියවල් ChatGPT කියලා search කරලා ඊට පස්සේ මේ විදිහට ඔයා log වෙනවා මෙතනට. ඉතින් මෙතනට එද්දි ඔයාට Gmail එකක් දෙන්න වෙයි. ඉතින් ඔයා Gmail එක දීලා වෙලා ChatGPT එක log වෙන්න. ඉතින් මෙහෙම ආවට පස්සේ ඔයාට බලන්න පුළුවන් පල්ලෙහා දෙන plus mark එකක්. අන්නේ plus mark එක touch කරන විදිහ. එහෙම touch කරාට පස්සේ උඩම ඔයාට බලන්න පුළුවන් add photos කියලා. අන්න ඒක touch කරන මේ විදිහට. ඉතින් touch කරගත්තට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන ෆොටෝ ටික මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලා prompt එක ගන්න අවශ්‍ය කරන image එක මෙතනට select කරගන්න. දැන් මම මේක select කරගන්නවා. select කරලා ඉවරලා done කරගන්න. හරි දැන් මේ ෆොටෝ එක මෙතනට add වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපි දෙන්න ඕන prompt එකක් තියෙනවා. ඒ කියන්නේ prompt එකක් මෙතනට දෙන්න ඕන එක මම description එකේ යටින් දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒක copy කරගෙන මෙතනට දෙන්න. ඉතින් මම ඔයාලට දෙන්නම් මේක prompt එක ගන්න සරල වචන ටිකකින් හදපු පොඩි prompt එකක්. ඉතින් ඒක ඔයා copy කරලා ඉවරලා ChatGPT එකට දෙන්න මම මේ දැන් දෙනවා වගේ. ඉතින් දැන් මම මේක prompt එක ඉල්ල ගන්න එක දාලා තියෙනවා. මම description එකේ ඉතින් ඔයාලට පුළුවන් මේ copy කරගෙන ආවිල්ලා මේ විදිහට ChatGPT එකට දෙන්න. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් give prompt කියලා පොඩි කෙටි වචන දෙකක් දැම්මත් මේකේ prompt එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකේ සරල විදිහට මේක දෙන්න. මෙහෙම දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ prompt එක ඉල්ල ගන්න. ඉතින් මෙතන දැන් මේ කියලා තියෙන්නේ මේකේ prompt එක දෙන්න කියලා තියෙන්නේ මම අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ. හරි දැන් මෙතන එහෙම දුන්නාට පස්සේ පොඩි ඊතල කැලලක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. හරියල් මට බලන්න පුළුවන් තප්පර කීපයකින් මේකේ prompt එක අපිට දෙනවා. මෙන්න මේ දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ prompt එක copy කරගන්න. හරියවල්නේ ඉතින් දැන් මේ prompt එක ආවට පස්සේ ඔයාලට තියෙන මේ copy කරගන්න. ඉතින් දැන් මේ විදිහට loan touch එක දිලිවලා ඔයාලට මේ prompt එක copy කරගන්න පුළුවන්. හරියවල්නේ දැන් මම මේ prompt එක copy කරගත්තා. ඉතින් දැන් ඔයාලට මේ ෆොටෝ එක හදාගන්න ඔයාලට යනවා Gemini එකට. ඉතින් අපි දැන් යමු Gemini AI එකට. ඉතින් මේ විදිහට Google Chrome එකට ඔයා search කරන Gemini AI කියලා. ඉතින් search කරගත්තට පස්සේ ඔයාලට උඩින්ම බලන්න පුළුවන් Google Gemini කියලා එකක් තියෙනවා. අන්න එකට ඔයා යන විදිහට. හරියවල්නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි Google Gemini එකට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. Gemini එකට ආවට පස්සේ ඔයාලට කරන් තියෙන ChatGPT එකට ඔයා Gmail එකක් දුන්නේ. අන්න ඒ විදිහට Google Gemini එකටත් ඔයා Gmail එකක් දීලා log වෙන්න මේ විදිහට. ඉතින් log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙන plus mark එකක්. අන්නේ plus mark එක touch කරන මේ විදිහට. එහෙම touch කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් upload files කියලා එකක් තියෙනවා. අන්න ඒක touch කරන මේ විදිහට.
ඒක ටච් කරාට පස්සේ කෙරෝල් මෙතන ෆොටෝස් and වීඩියෝස් කියලා ඒකට ටච් කරන විදිහට එහෙම ටච් කරාට පස්සේ ඔය ගැලරියට ඔයා මේ විදිහට එකක් යනවා. ඉතින් මෙතනින් ඔයාට අවශ්‍ය කරන ඉමේජ් එක තෝරගන්න. දැන් මට අවශ්‍ය කරන ඉමේජ් එක මේ විදිහට තෝරගන්නවා. හරියන්නේ ෆොටෝ එකේ විදිහට ඇඩ් කරගත්ත පස්සේ ඔයාට මේ ෆොටෝ එකට පල්ලෙන් බලන්න පුළුවන් මෙතන ටයිප් කරන්න පුළුවන් විදිහ තරක් තියෙනවා. අන්න ඒක මේ විදිහට ටච් කරන්න. මේ ටච් කරගත්ත පස්සේ ඔයාට කරන්න තියෙන මෙතනට අර ඔයා කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට යාළුවනේ කියන්න ඕනේ මෙතන ප්‍රොම්ප්ට් එක දෙද්දි ඔයාලට පුළුවන් මෙතන ටී-ෂර්ට් එකේ පාට වෙනස් කරන්න. ඒ වගේම තමයි තව මොනවා හරි ලයිට් එලි වගේ වෙනස් කරන්න තියෙනවා. තව මොනවා හරි මේකට ඇඩ් කරන්න තියෙනවා නම් ඒවා ටික මෙතනින් අවශ්‍ය ටික ඇඩ් කරගන්න. ඒ කියන්නේ මෙතන ටී-ෂර්ට් එකේ පාට දෙනවා අපි හිතමු බ්ලැක් කියලා. අන්නේ බ්ලැක් එක අයින් කරලා ඔයාලට දැන් සුදු පාට ඕන නම් වයිට් කියලා දාන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේ කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම දුන්නාට පස්සේ ප්‍රොම්ප්ට් එක ඔයාලට බලන්න පුළුවන් මෙතන කෙරෝල් කියන ඊතලයක්. අන්න ඊතලේ ටච් කරන විදිහට. ඉතින් එහෙම දුන්නාට පස්සේ ටික වෙලාවකින් මේක අපිට අවශ්‍ය කරන විදිහට ඉමේජ් එක හැදිලා එනවා. ඉතින් දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් ජෙනරේටඩ් ඉමේජ් කියලා වැටෙනවා. ඔයාලට බලන්න පුළුවන් දැන් අර විදිහට ෆොටෝ එක මෙතන හැදුනා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන විදිහට මේක ප්‍රොම්ප්ට් එක අරගෙන ඉවරලා ඔයාලට ඉමේජ් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙතන වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ටී-ෂර්ට් වෙනස් කරන්න පුළුවන්, කොණ්ඩ වෙනස් කරන්න පුළුවන්. මෙතන ඔයාලට ඕන විදිහට අවශ්‍ය විදිහට මෙතන වෙනස් කරගන්න පුළුවන් යාළුවනේ. හරි යාළුවනේ මේ විදිහට තමයි ෆොටෝ එක හදාගන්න තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් මතකද සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියන්න.